අපි රචනාවක් ලියමු. රචනාවේ මාතෘකාව අපේ ගමට නියඟය ඇවිල්ලා. මෙහෙම ලියමු. වැස්ස නැති කාලය නියඟය ලෙස හැඳින්විය හැකිය. ඉඩෝරය, පෑවිල්ල ආදී වචනයන්ද නියඟය සඳහා භාවිතා කරයි. දිගු කාලීනව වර්ෂාව නැතිවීම හේතු කොටගෙන පරිසරය වියලි තත්වයට පත්වී ජලය සිඳී යයි. ගහකොළ වියලී යයි. සතා සීපා වූ ජලය නොමැතිව අධික පිපාසාවෙන් මිය යති. දෙවන ඡේදය. අහස්තලයේ වලාකුළු වලින් තොරව තද නිල් පාටට දිස්වේ. දැඩි හිරු රැස් නිසා වාතලය ගිනි මාරුතයක් බවට පත්වී ගතට දැඩි උණුසුමක් ගෙන දෙයි. සිසිලස ගෙන දෙන මඳ සුළඟක පහස අහලකවත් නැත. ගත උණුසුම්මී දහඩිය සිරුරෙන් නිතරම වහනය වෙයි. ගහ කොළවැල් වියලී පහතට එල්ලා වැටී ඇත. පොල් ගස්වල කරටි වියලී ගොස් කුරුම්බෙට්ටි බිමට හැලී ගසේ අවසානය සනිටුහන් කර ඇත. නිල්ල ගැවසුණු තනකොළ එක ගිනිසිලුවකින් දවාලීමට තරම් පරඬැල් වී ඇත. කුඹුරුවල ජලය සිඳී ගොස් වියලි බිම් බවට පත් වී ඉරිතලා ගොස් ඇත. ඊළඟ ඡේදය. හේන් ගොවි තැන් කළ ගොවීහු ඒවා අතහැර දමා ගමට පැමිණ සුසුම් හෙළති. දෙහි දොඩම් ගස් වියලී ගොස් පුංචි ගැට පවා බිමට පතිත වී ඇත. ජලය නැතිකමින් කෙසෙල් ගස් මැදින් කඩා වැටී ඇත. එළවලු කොටුවල තිබූ වැටකොළු පතෝල කරවිලවැල් වියලී ගොස් මැස්ස පමණක් ඉතිරි වී ඇත. ගැමියන් එදිනෙදා කිරි ලබාගත් ගවයින් ඇටකෝටු මිටි බවට පත් වී ඇත. බඩ පිටට ඇලුණු බල්ලෝ ඇවිදීමට පණ නැතුව බිම දිගා වී සිටිති. විශාල රෝස ගස් හැරුණු විට සිසිලස දෙන වෙනත් කිසිදු ශාකයක් දක්නට නැත. අවසාන ඡේදය. දැඩි නියඟය නිමා වන්නේ කවදාදැයි මිනිස්සු අහසට යාතිකා කරති. පන්සලේ හාමුදුරුවෝ වැහි පිරිත සජ්ජායනා කොට වැස්ස වලාහක දෙවියන්ට ආරාධනා කරති. ප්‍රාදේශීය ලේකම්තුමා තම නිලධාරීන් සමග ගමට පැමිණ සහනාධාර දීමට සැරසෙන්නේ මිනිසුන් කුසේ ඉන්නේ මිය යෑම බලා සිටීමට නොහැකි